Samsung S26 සහ Samsung S26 Ultra මේක නම් වෙනස්ම විදිහේ ෆෝන් එකක්. සහ ගොඩක් අය කියනවා මේක 17 Pro Max එකටත් අභියෝග කරන්න පුළුවන් විදිහේ ෆෝන් එකක් කියලා. ඉතින් ඔයාලා දන්නවා Samsung ලා යාළුවෝ ෆෝන් එක වනේ S26 Ultra එක දැන් රිලීස් කරලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරමු මේකේ තියෙන අලුත්ම features සහ මේකේ privacy screen එක ගැන. මුලින්ම මේකේ ඩිසයින් එක ගත්තොත් කලින් තිබ්බ ෂාප් ගතිය නැතිලා මේකේ අලුත් ස්මූත් ගතියක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේකේ තියෙන ලොකුම වෙනස තමයි මේ privacy screen එක. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක දිහා කවුරුහරි පැත්තේ නම් බැලුවොත් එයාට පේන්නේ බොඳ විච ඩිස්ප්ලේ එකක් හෝ black screen එකක්. ඉතින් මම හිතනවා මේ ෆෝන් එකේ ගොඩක් privacy එක වැඩි කියලා. සහ මේක ඔයාගේ privacy එකට ගොඩක් හොඳයි. ඇතරම් මේක චිප්සෙට් එක ගත්තොත් මේකේ තියෙන ලෝකේ බලවත්ම චිප්සෙට් එක වෙන Snapdragon 8 Elite Gen 5 එක. ඒ කියන්නේ මේක තමයි ලෝකේ තියෙන දැනට වේගවත්ම චිප්සෙට් එක. ඉතින් ඒකට වඩා මම මේකට කැමති Galaxy AI විශේෂාංග වලට. මම හිතනවා Apple AI වලට වඩා මේක 10 ගුණයකට වඩා සුපිරි කියලා. Samsung වලින් වීඩියෝ කරන අයට නම් මේකේ ලොකු අප්ඩේට් එකක් බලා ගන්න පුළුවන්. මොකද මේකේ ස්ටැබිලිටි එක ගොඩක් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ පාර දුවන ගමන් උනත් මේකේ ස්මූත් කිසිම හෙල්ලීමක් නැතුව වාට රෙකෝඩ් කරගන්න පුළුවන්. සහ මේ කැම් එකේ අලුත් ෆීචර්ස් ගත්තොත් 50 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් එකක් සහ 50 මෙගාපික්සල් ටෙලිෆොටෝ ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. කලින් ෆෝන් එකට වඩා මේක පොඩි අල්ට්‍රා වයිඩ් එකේ පොඩි වෙනසක් තියෙනවා කියලා ඔයාලට පේනවා. ඉතින් කැම් එකේ සාමාන්‍යයෙන් ලොකු අප්ඩේට් එකක් ගලා නැහැ. සහ මේක අලුත් ෆීචර්ස් ගත්තොත් මේක 16GB RAM එකක් එයාලා අප්ඩේට් කරලා තියෙනවා. සහ තව එකක් එයාලා 256 වලින් තමයි මේ ෆෝන් එක පටන් ගන්නෙ. ඒ කියන්නේ ඔයාලා 256, 512, 1TB වගේ තාරිතා වලින් ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් මම නම් කියන්නේ ඔයාගේ ප්‍රයිවසි එකට මුල් තැන දෙනගෙන එන්නම් මේ S26 එක ඔයාලට හරියටම ගැලපෙන ෆෝන් එකක්. සහ ඔයාලට වීඩියෝ කරන කෙනෙක්ට නම් මේක සුපිරිම ෆෝන් එකක්. ඉතින් මට නම් මේ ෆෝන් එක සැටිස් වෙනවා. සහ Apple 17 Pro Max එකට වඩා මම නම් කැමති මේ 26 ෆෝන් එකට. ඉතින් ඔයාලත් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න.